එමන පින්නතෙනි අතීතයේ මේ කාරණාව ගැන හිතලා අප්‍රමාණ වීරිය වඩපු උතුමන් වහන්සේලා කොයි තරම් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවද? අතීත උත්තමයන් වහන්සේලා ළඟ තිබිච්ච ශ්‍රද්ධාවයි අපි ළඟ තියෙන ශ්‍රද්ධාවයි පිළිබඳව කල්පනා කරලා බලනකොට අතීත උතුමන් ළඟ අපි කවුද කියන කාරණාව අපිට හැඟෙනවා. භාග්‍යතුන් වහන්සේ අදත් අපිට පිහිට වෙයි. එක දිගටම බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නවා කියලා අපිට හිතෙන්නේ නැහැ. මේ සංසාරයෙන් අපිව එතර කරන්න මහා කල්ප අසංඛ්‍ය ගණන් උන්වහන්සේ සංසාරේ දුක් විඳා. තමන් වහන්සේට නිවන් දකින්න කෝටි ගණන් ලැබිච්ච අවස්ථාවල් හැම එකක්ම අපි වෙනුවෙන් අත්හැරියා. මහා කල්ප අසංඛ්‍ය 4.1කට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ බණපද දෙකක් අහලා නිවන් දකින්න තිබිච්ච අවස්ථාවත් අතහැරලා දැම්ම මගේ ඇරියා. තවත් මහා කල්ප අසංඛ්‍ය 4.1ක් ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන්ම පාරමිතා පිරුවා. බණපද දෙකකින් සදහටම සසරින් සමුගන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව මගහැරලා ලෞතුරා බුදු වෙන්න ආපහු පාරමිතා පුරන්න හිතහම ඒ පාරමිතා පුරන කාලය තුල තමන් වහන්සේ නිරයට යන බව බෝසතාණන් වහන්සේ දන්නේ නැද්ද? හොඳටම දන්නවා. සුමේද තාපසතුමා අභිඥාලාභී. එහෙනම් අහවල් කාලෙට මටත් නිරයට යන්න සිද්ධ වෙනවා. නිරය කියලා කියන්නේ අති භයානක වූ දුක්ඛදායක තැන. නිරයේ දුක අපිට තේරුම් නැති වුණාට ඒ අභිඥාලාභී මහ තවුසට නිරය ගැන හොඳට තේරෙනවා. නමුත් තමන් නිරයට යන බව දැනත් රහත් වෙන්නේ නැතුව මේ සංසාරයට බහින්නේ මොන තරම්නම් කරුණාවක් මොන තරම්නම් අනුකම්පාවක් අපි පිළිබඳව ඇති නිසාද? මහනිරේ ගිහිල්ලා ඉපදෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් ඔසුපත් නිරේවල් වල ඉපදෙනවා. තේමිය ජාතකයෙන් නිරේ ඉපදිච්ච බව තව පැහැදිලි කරනවා. අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් නිරේ හිටිය කියලා දැනගත්තාම තමයි අන්ධයෙක්, බීරෙක්, ගොළුෙක් මේ කොරවෙච්ච පුද්ගලයෙක් වාගේ කතා බහ නොකර ඇවිදින්න නැතුව නැගිටින්න නැතුව සෑහෙන කාලයක් කටයුතු කරන්නේ අර කාරණාව දන්න නිසා. මේ ජීවිතෙත් නිරෝගී පුද්ගලයෙක් බව පෙන්වුවොත් මට ආපහු සැරයක් රාජ්‍ය භාර ගන්න වෙනවා. ආයෙ රජකම් කරලා නිරේට ගිහිල්ලා බෑ. ඒ නිසායි රජකම භාර නොගණ්ඩයි මෙහෙම කටයුතු කළේ. එහෙමනම් මේ මහා කල්ප අසංඛ්‍ය 4.1ක් තුල විඳපු අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාව. තේමිය කුමාරයාට නමුත් රජ්ජුරුව දුන්න දුක්ඛන්දරාව සීමාවක් නැති බව මනාව පැහැදිලි වෙනවා. තේමිය ජාතකයේ යම් කෙනෙක් හරියට කියවනවා නම්. එක අවස්ථාවක ඇඳ උඩ තියලා යටින් ගින්දර දානවා. සඳහන් කරනවා ඇඟේ දියපොක්කලක් මතු වුණා කියලා. ඒ තේමිය කුමාරයා මොකද කල්පනා කරන්නේ? නිරේ ගින්දර මීට වඩා සැරයි. නිරය මීට වඩා දුක්ඛදායකයි. ඒ නිරයට යන්නේකින් මිදෙන්න නම් මේ දුක මම ඉවසන්න ඕනේ. එක වතාවක් ඇඟ පුරාම පැණි ගාලා එළියෙන් තිබ්බා. කූඹි වහනවා, මැස්සෝ වහනවා, මී මැස්සෝ බඹරු වාගේ සත්තු ඇවිල්ලා වහනවා, හපනවා, පැණි ගන්න දඟලනවා. ඒ වේදනාව ඉවසුවා. මේ වාගේ මහා වේදනාවල් වලට භාජනය කළා. දඟලයිද, කතා කරයිද, එහාට මෙහාට හැරෙයිද, පෙරලෙයිද කියලා බලන්න මේ. නමුත් ඒ වේදනාව තියාපු තැන තියාපු විදිහටම වින්දේ.
මේ ලෞතුරා බුද්ධත්වය ලබන්ඩ මග ඉක්මං කරගන්න ඕන නිසා. නැවත නිරේ නොයන්ඩ ඕන නිසා. මේවාගේ කාරණා මේ ශාසනය තුළ අධ්‍යයනය කරනකොට උන්වහන්සේ මොන තරන්නන් වීර්යක් දැරුවද මේ ලෝක සත්වයා සතර අපායෙන් ගලවගන්ට. එහෙම පාරමිතා පූරණය කරගෙන ඇවිල්ල තමන්ගේ දරු කී පාරක් දන් දුන්නද. ස්වාමි දියණිය කී පාරක් දන් දුන්නද. එහෙම කටයුතු කරමින් ඇවිල්ල ලෞතුරා බුද්ධත්වය ලබලා අපට දේශනාවක් කළා මහණෙනි මේ භයානක සංසාරයෙන් එතර යන්න නම් සතර අපායෙන් නිදහස් වෙන්න නම් හැම කෙනෙක්ම උතුම් වූ පංචශීලයේ මත පෝෂණය වෙන්න ඕන කියලා. මේ පන්සිල් කවදාවත් උල්ලංඝනය කරගන්න එපා. දුගතියට බයයි නම් සුගතියට යන්න ඕන නම් ඒත් පන්සිල් උල්ලංඝනය කරන්න එපා. පන්සිල් මතම රැකෙන්න. අපිට එහෙම කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම අපිට තාමත් පන්සිල් මත පෝෂණය වෙන්න සමහර වෙලාවට බැරි වුණා. සිල් ආරක්ෂා කරනවා කියලා හිතාගෙන හිටියට යම් කාරණාවකට එළඹුණාට පස්සේ සමහර වෙලාවට ඒ සිල් උල්ලංඝනය කරන්න වෙනවා. සීලය උල්ලංඝනය කරලා හරි ඒ දේ අත්පත් කරගන්න හරි ඒකෙන් බේරෙන්න හරි අපි කටයුතු කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට තාම අපි කීකරු මදි කියන එකයි. නමුත් අතීත ශ්‍රාවකයන් වහන්සේලා දිවි හිමියෙන් බුද්ධ වචනයට ගරු කළා. භාග්‍යතුන් වහන්සේ දැන් මේ මොහොතේ අපි දිහා බලාගෙන ඉන්නවා කියලා හිතුවා. ආන් ඒක හින්දා පව් කරන්න හරියට බය වුණා. බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නකොට කොහොමද මම මේ පාප කර්මය කරන්නේ? උන්වහන්සේ මෙච්චර සංසාරේ දුක් විඳේ මම සසරින් එතර කරවන්න නම් එයින් ප්‍රයෝජන නොගෙන උන්වහන්සේගේ මුහුණට පෙනිපෙනීම මං කොහොමද උන්වහන්සේට එරෙහි වෙන්නේ? ආන් එහෙම හිතලා අතීතයේ පව් කරන එකෙන් වැළකුණා. ඒ අය පව් කරන්න ගියහම ඉස්සරලාම බය වුණා දෙවියන්ට පේනවා. කාට හොරෙන් කෙරුවත් මේක දෙවියෝ දකිනවා. එතකොට හොරකමක් නෑ එතන. හැංගිලා නෑ එතන. රහසක් නෑ එතන. ඒ දෙවියෝ දැකලා. ඊළඟට ඒ අය බය වුණා දෙවියෝ දැක්කේ නැතත් මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ලෝකේ රහතුන්ගෙන් කවදාවත් හිස් නෑ. අපි වැරදි කරනකොට රහතන් වහන්සේලා දකිනවා. ආන් ඒ හින්දා ලැජ්ජාවටපත් වුණා. දෙවියෝ දකී කියලා ලැජ්ජාවටපත් වුණා. ඒ හින්දා පව් කරන එකෙන් බේරුණා. නමුත් අපි සමහර වෙලාවට එහෙම බේරෙන්නේ නැතුව එහෙම වලකින්නේ නැතුව යම් කරදරයක් ආපුවහම අපි කල්පනා කරනවා මට මේ තරම් එක දිගටම කරදර එනවා. දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා. ඇත්තටම පේන්නේ නැද්ද? ඇත්තටම පේනවා. එහෙනම් ඇයි පිහිට වෙන්නේ නැත්තේ? දෙවියන්ට පේන්නේ අපිට වෙලා තියෙන කරදරේ විතරක් නෙවෙයි. අපි කරාපු දේවලුත් හොතට පේනවා. ආන් ඒ හින්දා සමහර ලාවට පිහිට වෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. හොඳ කරනවත් දැක්කා, වැරදි කරනවත් දැක්කා. රහතන් වහන්සේලාත් ওই දෙකම දැක්කා. ඒ කවුරු නොදැක්කත් බුදුරජාණන් වහන්සේ දැක්කා. ආන් ඒක හින්දා පව් කරන්න හරියට ඒ අය බය වුණා. පවෙන් වලකින්න ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කළා. මේ කාරණාවෙන් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ එක දිගටම එදත් අදත් හෙටත් අපි දිහා බලාගෙන ඉන්නවා කියන කාරණාවයි මේ සඳහන් කරලා තියෙන්නේ. එදත් අදත් හෙටත් යම් කෙනෙක් උත්සාහ කරනවා නම් බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මේ සංසාරයෙන් එතර යන්න. ආන් ඒ අයට තුනුරුවන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ පිහිට හැමදාම තියෙනවා.
මේ කරුණ මනාව දැනගත්ත කෙනාට තමයි හරියටම බෞද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. නිවැරදිව බුදුන් සරණ යන්න පුළුවන් වෙන්නේ. මේ කාරණාව තරමක් ගැඹුරුයි කියලා මම සිහිපත් කළා. නමුත් අපි හරියටම කල්පනා කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ තාමත් අපිට පිහිට වෙනවා. ඒ නිසා මේ සරුවඥ ධාතුන් වහන්සේලා ඕන තරම් අපේ බුදුරජාණන් වහන්සේත් අපිට ඉතුරු කරලා තියලා පිරිනවම් පෑවා. මේ ධාතුන් වහන්සේ නියෝජනය කරන්න ජීවමාන බුදුරජාණන් වහන්සේමයි. ඒ ධාතුන් වහන්සේලා උදෙසා වන්දනාමාන කරලා නිවැරදිව පුද පූජාවන් පවත්වලා භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා කටයුතු කරලා සසරින් එතර යන්න මග හදාගන්න කියන අවස්ථාවයි ඒ ලබලා දීලා තියෙන්නේ. එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක තමයි අපි මේ ජීවත් වෙන්නේ. එයින් ප්‍රයෝජන ගන්න අපි සියලු දෙනාටම සිත් පහළ වේවා. ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා. එහෙම කටයුතු කරන්න උත්සාහ කරන අපිට තුනුරුවන්ගේ ආශිර්වාදය, තුනුරුවන්ගේ ශක්තිය નિરાයාසයෙන් නොඅඩුවම ලැබෙනවා. ඒ ආශිර්වාදයේ ශක්තිය අපේ ජීවිතවලට එකතු කරගෙන මේ ලැබිච්ච උතුම් ජීවිතය තුළින්ම වහ සසරින් එතර යන්න උත්සාහ කරන්න, දිරිගන්වන්න භාග්‍යතුන් වහන්සේ තව තවත් අපිට අනුකම්පාව දක්වන සේක්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.